අද රේඩිය එකක් ඇවිල්ලා තිනවා හදන්න. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ඇන්ටනාවෙන් කරන්ට් එක වදිනවා එකක්. අනිත් එක මේකේ කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. අපි බලමු මේක ගලවලා මොකද්ද කරන්න පුළුවන් කියලා. මම FM රේඩියෝ එක ගැලෙව්වා. එතකොට මට මේකේ පේන්න තියෙන්නේ මේකේ පවර් සප්ලයි සිස්ටම් එක ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් SMP පවර් සප්ලයි එකක්වත් නෙමෙයි. මේකේ තියෙන අර රීචාර්ජින් ටෝච් එකක තියෙන සිස්ටම් එක තමයි පවර් සප්ලයි එකේ තියෙන්නේ. කැපැසිටර් එකයි රෙසිස්ටර් එකයි පාවිච්චි කරලා. එතකොට මේ රේඩියෝ එකේ තත්ත්වය ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒ වගේ පවර් සප්ලයි එකකින් ඇවිල්ලා තිනවා කියන්නේ රේඩියෝ එකේ. එතකොට මේ වගේ ලිතියම් අයන් බැටරියක් තමයි charge කරන්නේ. මේ කැපැසිටර්ත් එක්ක දාපු පවර් සප්ලයි එකේ. අපි බලමු මේකේ කරන්ට් එක වදින්න හේතුව ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේකේ වෙලා තියෙන්නේ මේ කැපැසිටර් එකේ වැලියු බහලා තියෙන්නේ. එතකොට මේකට අවශ්‍ය 5 වෝල්ට් හැදෙන්නේ නැහැ. මේ සෙට් එක 5 වෝල්ට් වලින් වැඩ කරන්නේ. මම දැන් කරන්නේ මේ කැපැසිටර් එකෙන් මේ තියෙන ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අර රුපියල් 150ට 200ට තියෙන රීචාර්ජබල් ටෝච් එකක තියෙන සර්කිට් එක මේ තියෙන්නේ. මේ සර්කිට් වලින් මේ ලිතියම් අයන් බැටරි charge කරන්නත් බෑ. මේ රේඩියෝ එක තියෙන බාලම වර්ගයේ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේක අනික තා භයානකයි. මේ කැපැසිටර් එක ලීක් වුණොත් මේ ඇන්ටනා වලින් කරන්ට් එක එනවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඇන්ටනා එකෙන් කරන්ට් එක එනවා. මම දැන් කරන්න යන්නේ මේ සප්ලයි සිස්ටම් එක කට් කරලා මේකට චාර්ජර් සර්කිට් එකක් චාර්ජර් සර්කිට් එකකින් 5 වෝල්ට් දීලා රේඩියෝ එක හදන්න යන්නේ. මම ඔයගොල්ලන්ට හදලා වීඩියෝ එකකින් ඉන්නම්. මම මේ රේඩියෝ එකේ 5 වෝල්ට් පවර් සප්ලයි එක වෙනුවට මෙන්න මේ චාර්ජර් එකේ තියෙන මෙන්න මේ සර්කිට් එක තමයි ගන්න යන්නේ. ඒක සාමාන්‍යයෙන් හොඳ චාර්ජර් එක සර්කිට් එකක්. මේක ගානට ෆික්ස් කරන්නත් පුළුවන් මෙතනට. මම මේක ෆික්ස් කරලා වීඩියෝ එකකින් එන්නම් ඔයගොල්ලන්ට සම්පූර්ණ වීඩියෝ කරගෙන. මම දැන් කරලා තියෙන්නේ පවර් සප්ලයි ඉන්නවා බෝඩ් එකට 230 මෙතනින්. මෙතන තියෙන රෙක්ටිෆයර් එකයි රෙසිස්ටර් එකයි කැපැසිටර් එකයි ගලවලා තියෙන්නේ. මෙතන තියෙන සෙන එකත් ගලවලා දැම්මා. මේ කොම්පොනන්ට් ටික ඔක්කොම ඩිස්කනෙක්ට් කරලා මෙතනින් අරගත්තු 230 අයින් කරලා තිනවා මේ චාර්ජර් සර්කිට් එකට 5 වෝල්ට්. ඒකෙන් අවුට් වෙන 5 වෝල්ට් අයින් කරලා තිනවා මෙතන තියෙන කැපැසිටර් එකට. මේක ඩිසයින් කරලා තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකකින් වැඩ කරන්න. ඒත් මේක සර්කිට් බෝඩ් එකෙන් හදලා තිනවා මේ විදිහට ක්වොලිටියක් නැති පවර් සප්ලයි එකක් දාලා. මොකද ට්‍රාන්ස්ෆෝමර් එකක් මෙතන ෆික්ස් කරන්න ඩිසයින් කරලා තිනවා. මම මේ පොට් එකට තමයි මේ චාර්ජර් සර්කිට් එක එන එකකින් දාලා හයි කරේ. අපි බලමු මේක ෆිට කරගෙන මේකේ ෆන්ක්ෂන් එක කොහොමද කියලා. මේක ඇත්තටම මිනිහෙක්ගේ මේක පාවිච්චි කරන කෙනාගේ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන් රේඩියෝ එකක්. මොකද මෙතන මේ කැපැසිටර් එක ලීක් වුණොත් මේ ඇන්ටනා දිගේ පවර් වෙනවා. කරන්ට් එක වදින්න. මොකද එහෙම වැදිලා තමයි මේ රේඩියෝ ගෙනත් දුන්නේ. කරන්ට් එක වදිනවා කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ කියලා. අපි මේක ෆිට කරගෙන බලමු මේක සම්පූර්ණ ෆන්ක්ෂන් එක. දැන් රේඩියෝ එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. 5 වෝල්ට් පවර් සප්ලයි එකෙන් දුන්නාට පස්සේ කීලෝමීටර් වැඩ කරනවා. Bluetooth මේක රෙසිපි එක තමයි ගලවලා අයින් කරේ. මේ රෙක්ටිෆයර් එක. මේ කැපැසිටර් එක ලීක් වෙන තමයි අන්තනාවකින් කරන්ට් එක වැදිලා තිබුණේ. ඔයගොල්ලොත් කඩේකින් බඩුවක් ගන්නකොට ඒකේ ගුණාත්මක භාවය පරීක්ෂා කරලා බලන්න. දැන් ඔයගොල්ලන්ට තේරුණා මේ වගේ රේඩියෝ එකකින් පුළුවන් මිනිස් ජීවිතයක් පවා නැති වෙන්න.